මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පල නගරය ආසන්නයේ පිහිටි අම්බුලුවාව කුළුණ මෙරට දර්ශනීයම සංචාරක ස්ථාන අතරින් එකක් ලෙසින් ප්‍රචලිතයි. නයසිනමයින් හා විටමින් E සාරය නිෂ්පාදිත ෆෝරෙවර් බොඩි මිල්ක් සහ ලෝෂන්. මුහුදු මට්ටමේ සිට මීටර 1100ක් පමණ උසකින් යුක්ත අම්බුලුවාව කඳුමුදුනේ පිහිටි මෙම කුළුණේ උස මීටර 48ක්. අක්කර 927ක භූමියකින් යුත් ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියකින් අම්බුලුවාව සමන්විත වනවා. මෙරට ප්‍රධාන ආගම් වන බුද්ධාගම, හින්දු, මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරන ආගමික ස්ථානවලින් සමන්විත මධ්‍යස්ථානයක් ලෙස මේ ඉදිකර තිබීමත් විශේෂත්වයක්. සර්පිලාකාර පඩිපෙළ භාවිත කරමින් අම්බුලුවාව කුළුණේ ඉහළට නැගීම සංචාරකයන්ට ත්‍රාසජනක අත්දැකීමක් දවනවා. කෙසේ වෙතත් පසුගියදා ඇති වූ දිට්වා සුලිකුණාටුවේ බලපෑමෙන් අම්බුලුවාව කන්දේ ඇතැම් ස්ථාන නායෑමේ අවදානමකට ද ලක් වූ බවට වාර්තා වුණා. මෙවන් පසුබිමක අම්බුලුවාව කන්දේ ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වුණේ විශේෂඥයින් මගින් විධිමත් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නාත් එක් අම්බුලුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දුන් බවයි. අම්බුලුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමටද යෝජනා වී ඇති බව නිවේදනයේ සඳහන්. එමෙන්ම පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුලුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමටත් ඉදිරියේදී කටයුතු සිදු කරන බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාද අදහස් පළ කළා. අම්බුලුවාව ප්‍රදේශයේ ඇතිවී තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශයේ ඒ පරිසර ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් අපව හමු වුණා. ඔවුන් එතන ඒ අම්බුලුවාව ප්‍රදේශයේ තියලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අප දැනුවත් කරා. ඒ වගේ තමයි ඊට කලිනුත් අපට මේ සම්බන්ධයෙන් කිසියම් අදහසක් තිබුණා. ඒ නිසා අපි පරිසර අමාත්‍යාංශය හැටියට ඒ ප්‍රදේශයේ සිදුවන ඉදිකිරීම් කටයුතු වහාම తాවකාලිකව නවත්වන්න කියලා පරිසර අමාත්‍යාංශය පැත්තෙන් අවශ්‍ය කරන දැනුම් දීමක් අපි කරන්න තීරණය කළා. මේ තියෙන එකක් මේ ආපදා තත්ත්වය තුලත් ඒ වගේම එතන පසුගිය දවස්වල ඇතිවෙච්ච නායෑම් සහ ඒ තත්ත්වය තුලත් ඒ සම්බන්ධ NBRO සහ අනෙකුත් ස්ථාවර තීරණ ටික ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට ඉදිකරමින් පවතින ඉදිකිරීම වහාම తాවකාලිකව නවත්තන්න කියලා මධ්‍යම පරිසර අධිකාරිය හැටියටත් පරිසර අමාත්‍යාංශයට අපි දැනුම් දීමක් කරා.